සූර්ය උදය කියන එක හදන්න බලන්න මට. සූර්ය උදය. බෝඩ් එක මකන්න පුතේ. ඒක හදන්න ඕන. නිකමට හදන්නකෝ මම හදලා පෙන්නනවා. ස්වරයක් ආදේශ වීමක් වෙන්නේ. මට නිකමට හිතන කියන්නේ මොන ස්වරයද ආදේශ වෙන්නේ? මොකක්ද ආදේශ වෙන ස්වරය? සූර්ය උදය කියන එකට ගොඩාක් හොඳයි. එහෙනම් ආදේශ වෙන්න ඕන ස්වරය මොකක්ද? ඕ කියන ස්වරය. කොහොමද එහෙනම් අපි මේක හදන්න ඕනේ? එහෙනම් මුලින්ම අපි සමේ ඔතන ව්‍යංජනේ කඩා ගන්න ඕනේ කොතනද? කයන්න. ය. ඔව් ය අපල තමයි හදන්න ඕනේ. කොහොමද යන්න අපි හදාගන්නේ? ය එකතු වුණාම මොකද්ද වෙන්නේ? ය එකතු වුණාම මොකද හැදෙන්නේ? මොකද්ද? මේ දෙක එකතු වුණාම මොකද හැදෙන්නේ? මොකද්ද? ය ඊට පස්සේ මොකද වෙන්නේ? කොහොමද දැන් අපි උතන ඕයන් හදාගන්නේ? කොහොමද අපි උතන ඕයන් හදාගන්නේ? දැන් කොහොමද උතන ඕයන්නේ? දැන් මං කිව්වනේ අර අකුරු තුනක් සර තුනක් ඉවත් වෙලා ඒ වනුවට හැදෙනවා කියලා මොකද්ද මං කිව්වේ? ඒ යන්නයි ඔය යන්නයි ඕ යන්නයි හැදෙනවා කිව්වා. එහෙනම් කොහොමද අපි ඕ යන්න හැදෙනවා කියලා කිව්වේ? අයන්නයි උයන්නයි එකතු වුණාම මොකද්ද වෙන්නේ? පැහැදිලිද? සූර් යෝ දය පැහැදිලිද? එතකොට ඉවත් වෙන්නේ මොකක්ද? ඉවත් වෙන්නේ අයන්. ඔය කියන ස්වරය ඉවත් වෙලා ඒ වෙනුවට ඌ වෙනුවට ඌ අයින් වෙලා ඌ වෙනුවට අපි ඕ කියන ස්වරය ආදේශ කරනවා.